iPhone යාළුවනේ. අද මම මේ වීඩියෝ එකෙන් කියන්නේ ඔයාලා PC එක හෝ laptop එක කොහොමද ස්පීඩ් කරගන්නේ කියලා. පරිගණකයක් ගොඩක්ම slow වීමට බලපාන ඔයාලා install කරලා දෙන application වල temporary file එක හොයලා දෙන්නේ. මුලින්ම ඔයාලා කරගන්න ඕනේ ඒව delete කරගන්න. අපි දැන් බලමු ඒක කොහොමද කරන්නේ කියලා. පළවෙනි step එක විදියට ඔයාලා කරගන්න ඕනේ Windows key එකයි R එකයි press කරන්න. එහෙම නැත්නම් මෙතන start bar එකට ගිහින් run කියලා click කරන්න. ඊට පස්සේ මම මේ විදියට application එකක් තියෙනවා. ඒක open කරගන්න. ඊට පස්සේ මෙතන type කරගන්න temp කියලා. ඊට පස්සේ OK කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන temporary file එක කවුලා දිනවා. ඔයාලා කරගන්න ඕන මේ සේරම delete කරගන්න. මම මෙතන සේරම select කරලා delete කරනවා. මේ delete නැති වුණාට ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපි යමු දෙවෙනි step එකට. නැවතත් run කියන application එක open කරගන්න. ඊට පස්සේ මේ temp කියන එකේ දෙපැත්තට 100% mark එක දාගන්න. ඊට පස්සේ OK දෙන්න. ඊට පස්සේ මේ ටික delete කරගන්න. හරි ඒ ටික delete කරලා ඉවරයි. දැන් අපි යමු තුන්වෙනි step එකට. නැවතත් run application එක open කරගන්න. ඊට මේක type කරගන්න prepare කියලා. ඊට පස්සේ OK දෙන්න. ඊට පස්සේ continue කරන්න. ඊට පස්සේ මේ ටික නේදී delete කරගන්න. ඔයාලට මේ ටික delete කරගන්න බැහැ වෙන්න දෙන්නේ. මේවා අපෝ PC එකට එක් කරලා දෙන අයිතිකර file. ඒ නිසා ගැටලුවක් නැතුව delete කරන්න. ඊට පස්සේ අපි යමු හතරවෙනි step එකට. බලන්න this PC එකට. ඊට පස්සේ මේ C partition එක right click කරන්න. ලුගේ properties යන්න. ගිහලා මෙතන තියෙනවා disk cleanup කියලා. ඒක click කරගන්න. ඊට පස්සේ ඔයාලා මේ සේරම select කරගන්න. ඊට පස්සේ OK දෙන්න. ඊට පස්සේ delete files කියලා දෙන්න. මේකෙන් වෙන්නේ C partition එකේ කවුලා දෙන අහිතකර file delete වෙන එක. ඊට පස්සේ OK දෙන්න. අපි දැන් පස්වෙනි step එකට නැවත this PC යන්න. නැවත C partition එකේ right click කරගෙන properties යන්න. ඊළඟ මෙතන තියෙන tools කියලා මේක click කරගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන optimize කියලා බටන් එක. ඒක click කරගන්න. ඔයාලා ඉතින් මෙතන solid state drive එකක් නා ඒක ගැටලුවක් නෑ. අපි මේක කරන්න ඕන hard disk drive කියන එකට. මම මෙතන click කරගන්න. ඊට පස්සේ මෙතන analyze කියලා බටන් එකක් තියෙනවා. ඒක click කරගන්න. ඊට පස්සේ ඒක සුළු වෙලාවකින් finish වෙනවා. ඊට පස්සේ මෙතන optimize කියලා දිනවා. ඒක click කරගන්න. ඒකට සුළු වෙලාවක් යනවා. මේකෙන් වෙන්නේ ඔයාලා files එක එක තැන් වල තියෙනවා නම් මේක optimize වෙන එක. හරි දැන් ඒ ටික finish වෙලා ඉවරයි. මම මෙතනින් close කරනවා. ඊට පස්සේ OK දෙයි. ඊට පස්සේ අපි යමු 6 වෙනි step එකට. මෙතන ඔයාලා right click කරලා task manager යන්න. ගිහිල්ලා මෙතන තියෙන startup කියලා එතනට යන්න. ගිහිල්ලා ඔයාලට බලා ගන්න ඕන මෙතන application වගේ තියෙනවා. මෙතනින් පෙන්නන්නේ ඔයාලා PC එක on කරද්දී auto on නැහැ. මෙතනින් ඔයාලා අවශ්‍ය ඒව පමණ මෙතන enable කරගන්න. මම මෙතනින් අවශ්‍ය ඒවා විතරක් enable කරලා තියෙනවා. අනිත් ඒවා සියල්ලම disable කරන්න. ඔයාලට අවශ්‍ය නැති ඒවා මෙතන select කරලා මෙතන disable කියන බටන් එක ඔබන්න. ඒක කරාට පස්සේ ඔයාලට වෙනසක් බලා ගන්න පුළුවන් වෙයි. දැන් අපි යමු 7 වෙනි step එකට. ඔයාලා නැවතත් Windows key එකයි R එකයි press කරලා run application එක open කරගන්න. දැන් මෙතන type කරන්න tree කියලා. ඊට පස්සේ OK කරන්න. ඉන්නේ විදිහට 5-7ක් විතර කරන්න. හරි මේ සීලින් ස්ටෙප් ටික ඔයාලා හරියටම කරා නම් ඔයාලට PC එකේ වෙනසක් බලා ගන්න පුළුවන් වෙයි. අදත් ඔයාලට මේ වීඩියෝ එක දවස් 3 කියලා හිතනවා නම් මේ වීඩියෝ එක like කරලා channel එක subscribe කරලා bell icon එක click කරගෙන යන්න.